අද මේකට නවසීවතිකය අල්ලා කරලම කායනුපස්සනාව කොටස විතර ගෙන්න තිබෙනවා. නවසීවතිකය කියන්නේ මලමිනියක් පද්දන අවස්ථා 9ක්. ඒ අවස්ථා 9 අරමුණු කරමින් කරන ලබන භාවනාව නවසීවතික භාවනාව කියලා කතා හඳුන්වනවා. මේ දස අසුභ භාවනාව කියලා එකක් තියෙනවා. ඒ දස අසුභයට ගණන් ගන්නේ මේ නවසීවතිකයේ තියෙන ඔක්කොම නෙවෙයි. ඒක වෙනත් ආකාරයකින් ඉදිරිපත් කරන එකක්. ඒක වෙන දෙයක් කියලා තේරුම් ගන්න ඕනේ. ඒකට මේ නවසීවතිකයේ විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය දක්වන්නේ පුනිත බලම් වික්‍රේ වික්‍රෝ සේතා පස්සේ සාවිනං සීවතිකාය චඩ්ඩිතං ඒකාමතං වා දේමතං වා තීමතං වා උද්දමාතකම් විමිලකම් විපෝපජාතං සෝ එමමේ කායං උපසංහරති අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවී ඒතං අනතිතෝ තීවස්සේ ආදි වශයෙන්. ඒ කියන්නේ සෝහනකට විශේෂ ලද මලමිනියක් දවසක් ගිහිල්ලා දෙකක් ගිහිල්ලා නැත්නම් දවස් 3ක් ගිහිල්ලා ඉදිමිලා නිල්ලලා ඕජස් කරන තත්ත්වයටපත් වෙනවා. මෙන්න මෙවැනි මලමිනියක් දැක්කාට පස්සේ කල්පනා කරනවා මෙන්න මේ විදිහට අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ මේ මගේ කයත් මේ ස්වરૂපයටපත් වෙනවා. ඒවං භාවී ඒතං අනතුයිතෝති ඒ තත්ත්වය මම ඉක්මවා ගොස් නැහැ කියලා සිහිපත් කරන්නට කියන එකයි අදහස. මේ විදිහට කොයි මලමිනියේ අවස්ථා 9ටම ওই විදිහට ප්‍රකාශ කරනවා. එතකොට දැන් මලමිනියක් දැක්කාට පස්සේ මේ විදිහට කල්පනා කරන කෙනෙකුගේ සිත තුළ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති වෙලා මේ කය පිළිබඳ තියෙන චන්දරාගය අඩු වෙනවා. ඒ සඳහා තමයි මේ භාවනාව කළ යුතු වන්නේ. එතකොට බොහෝ දෙනෙක් මහත් වූ සෑම කෙනෙක්ම වාගේ තමන්ගේ කයට ඒ වගේම තමයි අසුර කරන අයගේ දූදරුවන් අමුදරුවන් ආදී අයගේ කයට ඇලුම් කරනවා. ඒකට චන්දරාගයෙන් බැඳී සිටිනවා. මෙන්න මේ தත්ත්වය නැති කරගන්නට ඕන භාවනාවෙන් ඉහළ ප්‍රතිඵලයක් ගන්නවා නම් අන්න ඒ සඳහා තමයි අපි මේ නවසීවිතේ භාවනාව ප්‍රගුණ කරන්නේ. එතකොට ඒදී අපි මලමිනියක් දකින්නට අපේ ආකාරයෙන් දවස් ගිහිල්ලා දෙක තුන ගිහිල්ලා ඉදිමින නිල්ලලා ඕජස් ගන්න මලමිනි අද කාලේ දක්නට ලැබෙන්නේ නැහැ. එම්බම්මාදී කරලා තියෙන නිසා කෙසේ වෙතත් නොනැති කෙනෙකුට මේ මලමිනියේ අවස්ථාව 9 අද කාලේ දක්නට නොලැබුණත් නුවණින් සිහිපත් කළ සමාධියෙන් යුතුව භාවනා දියුණු කරගන්නට පුළුවන්. ඒ නිසා එවැනි මලමිනියක් දැක්කාට පස්සෙ තමන් කල්පනා කරන්නට ඕනේ මේ මලමිනියේ ජම්සේ මේ ආකාරයෙන් ඉදිමින් නිල්ලී කුණුවේ ඕජස් කර්මයෙන් පවතිනවාද මගේ ශරීරයත් මේ විදිහටපත් වෙනවා. මේ තත්ත්වෙම ඉක්මවා ගොස් නැහැ. මගේ ශරීරයත් නියත වශයෙන්ම මරණයටපත් වෙනවා කියන්නේ. මේ මරණයටපත් වෙනවා කියලා එතනින් නවතීමක් තබන්නට සුදුසු නැහැ. ඒකින් එහාට අපි සිතන්නට පුරුදු වෙන්නට ඕන. නුවණින් විමසා බලන්නට, දකින්නට හැකියාව තිබෙන්නට ඕන. මේ මරණීය තත්ත්වයේ මිනිහපත් උනේ ජීවත් වූ මිනිසෙක් මරණාට පස්සේ මරණයටපත් වෙන ආකාර රාශියක් තිබෙනවා. ඒ මරණයටපත් වෙන ආකාර අනුව සිහිපත් කරනකොට කොයි ආකාරයෙන්ද මරණය සිදුවන්නේ. සමහර විට උත්පල වෙලා අවුරුදු ගණන් මහා දුක් විඳලා මැරෙන්නට පුළුවන්. සමහර විට දී ගිල මැරෙන්න පුළුවන්. සමහරෙන් ගින්නෙන් පිච්චලා මැරෙන්න පුළුවන්. අදිශය අනතුරු ඇති වෙලා මිනිසුන්ගෙන් ගොටි බෙට කාලා ඔය විවිධ ආකාරයෙන් වශයෙන් ශරීරගත වෙලා නොඑක ආකාරයෙන් මරණයටපත් වන්නට පුළුවන්. මේ මරණයටපත් වන්නට අතිවිශාල දුකක් බොහෝ දිනකට විඳින්නට සිදු වෙනවා. සමහරට දවසක් දෙකක් නෙවෙයි බොහෝ කාල දුක් විඳලා තමයි හුඟ දෙනෙක් සමහර අයට මැරෙන්නට සිදුවන්නේ. ඒ තාමත්ම කලාතුරකින් කෙනෙකුට පමණයි මේ දුකක් නැතුව මරණයට මුහුණ දෙන්නට හැකියාව ලැබෙන්නේ. වෙන දෙයක් තිබා අනේ පිළිසිටුමා ඔය මහා විහාරයේ ජේතවනාරාමයේ කළා 54 කෝටියක් වියදම් කළා. බුදුහාමුදුරන් නිරන්තරයෙන්ම සංඝ පිළිසදත් සමග දාන ආදී පුණ්‍ය කර්මයන් දාන ආදී දීලා පුණ්‍ය කර්ම සිදු කළා. නමුත් මරණ මොහොතේදී ශරීරයේ මිදෙන වද වේදනා විස්තර කරපු ආකාරයේ සූත්‍රයක දක්වනවා. හරියට මේ තියුණු කඩුවකින් පපුව කපන්නා වගේ හදවත කපන්නා වගේ දේ වේදනාවල් දැනෙනවා. ඒ වගේම තද උල් වලින් අනින්නාසේ වේදනාවල් දැනෙනවා. ඒ කෙනෙක් බලවත් පුරුෂයවල එහාට මෙහාට රෙද්දක් මිරිකනවා ශරීරයෙන් මිරිකනවා වගේ මේ ශරීරයේ මගේ වේදනාව දැනෙනවා. මේ ආදී වශයෙන් මේ දැනෙන වේදනාව පිළිබඳව ඒ මරණ මොහොතේදී අනේ පිටිසිරිතුමා ඒ කරපු විස්තරයේ සූත්‍රයක දැක්වෙනවා. ඉතින් එවැනි
පින්වත් කෙනෙකුට පවා සෝවාන් වෙලා සිටපු කෙනෙකුට බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන් දැක හිටපු කෙනෙකුට බුදුහාමුදුරන්ගේ අග්‍ර උපස්ථායකට ඒ ආකාරයෙන් සිදු වුණා නම් වෙන කෙනෙකුට කොයි ආකාරයෙන් සිදුවේද කියලා හිතන්නත් බැහැ. ඒක නිසා මරණය කොයිතරම් දුකක්ද කියලා අවබෝධ කරගන්නට ඕනේ. මේ මරණ දුකට මට මුහුණ පාන්නට සිදු වෙනවා. ඒකාන්ත වශයෙන්ම මුහුණ පාන්නට සිදු වෙනවා. කොයි ආකාරයෙන් මේ මරණ දුකට මුහුණ පාන්නට සිදු වෙයිද දන්නේ. කොපමණ කාලයක් මේ මරණ දුක අත්දකින්නට සිදු වෙයිද දන්නේ. ඒක නිසා ඒ විදිහට මේ දුක ගැන තේරුම් ගන්නට ඕනේ. මේ විදිහට අතිශයින්ම දුකක් විඳලා තමයි මේ මරණයට මට පත්වන්නට සිදුවන්නේ. කලාතුරකින් වාසනාව තිබුණොත් පුණ්‍ය ශක්තිය තිබුණොත් එකපාරට වාගේ මැරිලා යන්නට පුළුවන්. ඒක ගැන අපි බලාපොරොත්තු තබන්නට හොඳ නැහැ. කොයි ආකාරයෙන් මරණය සිදුවේද දන්නේ නැති නිසා. ඒ නිසා කල්පනා කරන මේක මහා දුකක්. මේ ශරීරයේ තිබෙන නිසා ශරීරයේ තුලින් මේ මහා විශාල දුක්ඛ ස්කන්ධය ඇති කර දෙන්නේ. මේ නිසා මේ ශරීරයේ ඒකාන්ත වශයෙන්ම දුකක් කියන එක තේරුම් ගන්නට ඕන. මේ ශරීරයේ පවත්නා තාක්කල් දුකේ කෙලවරක් නැහැ. බුදු වුණත් ශරීරයේ පවතින තාක්කල් දුක නිමවන්නේ නැහැ. පස්සේ බුදු වුණත් එහෙමයි, රහත් වුණත් එහෙමයි. කවුරු වුණත් ශරීරයේ තියෙනවා නම් ඒ ශරීරයේ පවත්නා තාක්කල්ම දුක විඳින්නට සිදු වෙනවා. ඒක නිසා මේක ඒකාන්ත වශයෙන්ම දුක් ගොඩියක්, දුක් ගොඩක්, දුක්ඛ සත්‍යයක් කියලා අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන. එවැනි මරණය දැක්කාට පසු මේ දුක මේ ශරීරය තුළින් ලබා දෙන නිසා මේ ශරීරයේම දුක් ලබා දෙන හේතුවක් වෙනවා. මොකද මේ ශරීරයේ ප්‍රාණය පවතින නිසා තමයි මේ සියලුම දුක් නැති ලැබෙන්නේ. ප්‍රාණය නිරුද්ධ වුණාට පසු මේ ගියාට පසු කිසිම දුකක් ඒ මලමිනියට නැහැ. ඒක නිසා මේ ප්‍රාණයේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් තේරුම් ගන්නට ඕන. බොහෝ දෙනෙක් තමන්ගේ පණ ටික දිනනට ජීවත් වෙන එකට බොහෝ කැමැත්තෙන් ඉන්නේ, ආසාවෙන් ඉන්නේ, ඒක අතහරින්න බොහෝ අකමැති, බයයි. ඉතින් මේ தත්ත්වය හරියට තේරුම් මේ විදිහට මේ එහෙම හිතන්නේ මේක ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් කියන අවබෝධය නැති නිසා තමන්ගේ ප්‍රාණයේ පවතිනවායි කියන්නේ තනිකරම දුක්ඛ සමුදය සත්‍යයේ පැවැත්ම. ඒක තියෙන නිසා තමයි මේ ඔක්කොම දුක් ගැට කම්කටොළු කරදර විපත් වලට මුහුණ පාන්නට සිදුවන්නේ. එනිසා තනිකරම මේ මරණයේදී ඉවත් යන මේ ප්‍රාණ ශක්තිය ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය මේ ශරීරයේ පැවැත්මම දුක්ඛ සමුදය සත්‍ය කියලා තමන් අවබෝධ කරගන්නට ඕන. එතකොට මේ විදිහට මේ මරණයට පත් වෙන්න පෙර කොයිතරම්නම් මේ දුක් විඳලාද ඔය මරණයට ඒකගලයක්පත් දුනේ. ඒ කෙනෙක්පත් වන්නේ. උපන් දවසේ ඉඳලා මරණ මොහොත දක්වා අනන්ත අප්‍රමාණ දුක් ගැට විඳලා තියෙනවා. මේ මිනිස්සු අවුරුදු 60ක් නම් ජීවත් වුණේ. අවුරුදු 60 පුරාම මව්කුසට ආපු දවසේ ඉඳලම අතිශාල දුක් විඳලා තියෙනවා. මේවා ගැනත් ආපස්සට හැරී බලන්න කල්පනා කරන්න පුළුවන් වෙනවා. මෙවැනි දුක් රාශියක් විඳලා තමයි අන්තිමේ මේ මරණ දුකට මූණ දීලා මේ මරණයට පත් වෙලා තිබෙන්නේ කියන එක. මේ විදිහට මේක දුකක් වශයෙන් තේරුම් ගන්නවා. ඒ වගේම මේක දුක් ලබා දීමට හේතු වන ධර්මයක් වශයෙන් දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් තේරුම් ගත යුතු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරනකොට අපි චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත යුතු, පිළිසිඳ දැනගත යුතු දුක්ඛ සත්‍ය මේ දකින්නේ. එහෙම දකිනකොට සමුදය සත්‍ය අපිට ප්‍රහාණය කරන්නට ඕනේ. ඒකට මේ සමුදය සත්‍ය කියන්නේ මේ ශරීරයේ කෙරෙහි, මේ පංචස්කන්ධ ලෝකයේ කෙරෙහි පවත්නා වූ ඇලීම, ඡන්දය, රාගය, තණ්හාව. මේ ඕන නමකින් අපිට ඒක කියන්න පුළුවන්. මේ සෑම දෙයක්ම සිදුවන්නේ නොදැක්කම නිසා. ඒ අවිද්‍යාව නිසා. එතකොට තමන්ගේ සිත තුළ තියෙන මේ අවිද්‍යාව නැත්නම් තණ්හාව, චන්දරාගය වැනි දේවල් තමයි තනිකරම දුක්ඛ සමුදය සත්‍ය කියලා වැටෙනවා නම් මේක අතහරින්නට පැත්තකට විසිකරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතු ධර්මයක්. දුක්ඛ සත්‍ය පිළිසිඳ දත යුතු ධර්මයක්. මේ දෙකම මේ අවස්ථාවේදී තමන්ගේ නුවණ වැඩි ඇති මට්ටමට අනුව දැන් අවබෝධ කරගන්නට හැකියාව ලැබෙන ඒ ආකාරයෙන් නිශ්චය මනසිකාර පැවැත්වුවොත් මේවට කියන්නේ යෝනිසෝ මනසිකාර නුවණින් මෙනෙහි කිරීම කියලා. මේ ආකාරයෙන් යෝනිසෝ මනසිකාරයෙන් පැවැත්වීම තුළින් ඒ ආකාරයෙන් දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය තේරුම් ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේක කරලා විතරක්මදී ඊට පස්සේ මේ මරණ පුද්ගලයා නැවත තැනක උපදිනවා.
රහත් වූ සෑම කෙනෙකු නැවත උපදිනවා. ඒ දෙසට අවධානය යොමු කරනවා. මොකද මේ දුක්ඛ සමුදය සත්‍ය අනිත් පැත්තත් දැනීමට. නැවත නැවත ඉපදී යන ආකාරය දැකීමට. මේ නවසීතිකේ විස්තර කරනකොට කායानुපස්සනාවේ සෑම කොටසම මේ සතරසතිපට්ඨාන සූත්‍රයේ සෑම කොටසම විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ දක්වනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති ආදී වශයෙන්. සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති ආදී වශයෙන් දක්වනවා. සමුදය දැකීමෙන් ඇතිවීමේ හේතුව දකිමින් කය කනුව බලමින් භාවනා කරන්න. වේදනාවේ ඇතිවීමේ හේතුව දකින්න, සිත ඇතිවීමේ හේතුව දකින්න. ඒ වගේම මේ ධර්මයන් ඇතිවීමේ හේතුව දකින්න ධම්මානුපස්සනාවට අඩංගු කරනවා. ඒ ධර්මයන් දැකීමේ හේතුව දකින්න කියලා සමුදය දකින්නට උගන්වනවා. ඒ වගේම මේකේ වය දකින්නට කියලා උගන්වනවා. ඒක නිසා මේ මරණයටපත් වීමේ සමුදය අපි දකින්නට නම් අර නැවත ඉපදීම දකින්නට ඕනේ. මේ මරණයටපත් උනේ අංකිෂයක් නිසා නෙවෙයි ඉපදිච්ච නිසා. ඒකේ සමුදය සත්‍ය වශයෙන්ම නැවත ඉපදීම. යම් තැනක නැවත ඉපදීමක් තියෙනවා නම් ඒකාන්ත වශයෙන් මේ ඉපදීම එන්නේ මරණය සමග මාත්‍ර බැඳගෙන. එතකොට මරණයේ සමුදය වශයෙන් දකිනවා අපි කොහොමද ඒක දකින්නේ? මරණ ආකාර තියෙනවා හතරක් ප්‍රධාන වශයෙන්. ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛය, අකාලය කියලා. ආයුෂයේ කියලා මැරෙන පුද්ගලයෝ ලෝකේ ඉන්නවා. කර්මයේ ගිවිලා මරණ පුද්ගලොත් ලෝකයේ සිටිනවා. ඒ වගේම ආශ්‍රය කර්මයේ දෙකම ගිවිලත් මරණ අවස්ථා තිබෙනවා. අකාලේ හිතපු ගමන් ආදේශ අනතුරු ආදී දේවල් තුලින් උපච්ඡේදක උපඝාතක කර්මයක් ඉදිරිපත් වීම තුළින් මරණයට පත්වන අවස්ථාවක් තියෙනවා. උපඝාතක කියන්නේ ඒ ජීවිතේ දිගටම ගෙනියන්න දෙන්නේ මහා බිඳහෙලනවා මරණ දානවා කියන එක. එතකොට මේ ආශ්‍රය ගෙවීමෙන් කර්මයේ ගෙවීමෙන් මේ දෙකම ගෙවීම. මේ මරණය සිදුවන්නට පුළුවන්. Tamanටත් ඒ විදිහට සිදුවන්නට පුළුවන්. දැන් අපි හිතමු මනුස්ස ලෝකයේ ආයුෂ තියෙන්නේ උපරිම වශයෙන් දැන් කාලේ නම් අපි අවුරුදු 100යි කියලා හිතමු. 100යි. එතකොට කොච්චර උසස් කුසල කර්මයකින් අවුරුදු 1000ක් නැවත මනුස්ස ලෝකෙ ඉපදින්න තරම් විශාල පුණ්‍ය සත්‍යයක් කෙනෙක් ලබාගෙන ඉපදුණා. අවුරුදු 100 නම් උපරිම වශයෙන් පවතින මේ ආයු කාලේ අවුරුදු 100කට වැඩි ඔබට ජීවත් වෙන්න බෑ. කර්ම ශක්තිය තියෙනවා ප්‍රබලයි. නමුත් ආයුෂ සීමා වෙනවා. තව කෙනෙකුගේ කර්ම ශක්තිය දැන් මිනිස්සුන්ට අවුරුදු 100 ජීවත් වෙන්න පුළුවන් ශක්තිය තියෙනවා කියලා අපි හිතුවා. ඕ ඉපදිලා තියෙනවා. ඉපදිලා තියෙනකොට කර්ම ශක්තිය දීලා තියෙන්නේ උට අවුරුදු 50කට පමණ ජීවත් වෙන්න. ඉතින් අවුරුදු 100ක් තිබුණා තර කර්මයේ ගෙව නිසා අවුරුදු 60කින් 50කින් 60කින් ඔහොම යනවා. මේ දෙකම එකවර සිදු වෙන්නත් පුළුවන්. ආශක වීමත් කර්මයේ ගෙවීමත් කියන දෙකම එකවර සිදු වෙන්නත් පුළුවන්. අකාලේ උපඝාතක වශයෙන් ඒ මරණය සිදුවන්නට පුළුවන්. මේ විදිහට මරණයට සිදුවන හේතු මේ සිදුවන ආකාර හතරක් තියෙනවා. කවර ආකාරයෙන් මරණය සිදුවනත් මේ මරණයේ සමුදේ උත්පත්තියයි ජාතියයි. මොකද ජාතිය තියෙන නිසායි මරණය ඇතිවන්නේ. ජාතිය නැත්තම් මරණයක් නැහැ. ඒ නිසා ජාතිය දුක්ඛ මේ සමුදය සත්‍ය වෙනවා. ඒ ජාතිය ඇති වෙන්නේ නිකන් නෙවෙයි. අපි මිනිස්යන් වශයෙන් මේ ලෝකේ නැවත ඉපදුණා නම් ජාතිය ඇතුනේ කොහොමද කියලා නැවත අපස්සරේ බලන්නට ඕනේ නුවණින්. බලනකොට අපිට තේරෙන්න ඕනේ අවබෝධ වන්නට ඕනේ. අතීත භවයේ අපි මරණ අවස්ථාවේදී මේ භවයේ රැඳී සිටීමේ ආශාව තිබෙනවා. තවත් ජීවත් වීමේ ආශාව තිබෙනවා. කොයි හරි ලෝකයක හොඳ තැනක ඉඳලා ජීවත් වීමේ කැමැත්ත, අපේක්ෂාව, ආශාව තිබෙනවා. එකක්. ඒක පමණක් නෙවෙයි. මේ ශරීරය, මේ සිත, මේ දෙක නාම රූප ධර්මයන් අල්ලගෙන මේක තමයි මම, මේ මගේ ආත්මය, මේ සත්‍යයක් ආදී වැරදි දෘෂ්ටියකට බැසගෙන සිටියා. ඒක තිබුණා. ඊට අමතරව මේ ලෝකයේ දේවල් උපාදාන කරගෙන අල්ලාගෙන සිටියා. තමන්ගේ ශරීරය අල්ලාගෙන උපාදාන කරගෙන හිටියා. ඒ වගේම බාහිර ලෝකවල උපාදාන කරගෙන හිටියා. ජීවි සජීවි සෑම සංස්කාර ධර්මයක්. ඒ උපාදානය තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වුණා. ඊට අමතරව මේ ශරීර මේ එදා අපි කර්ම රැස් කරලා තියෙන අකුසල කර්ම. මේ කර්ම සිත තුළට නිරායාසයෙන් සිටිවිලි ගලා යාමේ ශක්තිය තිබෙච්ච නිසා, ඒ කර්ම භව ශක්තිය තිබෙච්ච නිසා සිටිවිලි ගලා යාම මරණ මොහොතේදී සිදු වුණා. නතර වුණේ නැහැ. ඒකත් එක්තරා හේතුවක් වුණා. ඒට අමතරව මේවා තුළින් මේ නැවත ඉපදී අනේක ඒකාන්ත වශයෙන්ම දුක්ඛය, දුක්ඛ සමුදය සත්‍යයක් මේක නතර කළ යුතුයි කියන අවබෝධය නැහැ. මේ ස්වභාවයේ ආශා කරන්නේ රැඳී සිටීමට ඒ අවබෝධය නැති නිසාම අර කලින් කියපු සෑම කරුණක් පිළිබඳ අවබෝධයක් නැති එකට අපි කියනවා අවිද්‍යාව නොදක්කම කියලා. මේ අවිද්‍යාව නොදක්කමක් තිබුණා. මේ සියලුම ධර්මතාවයන් සහිතව තමයි එදා මරණයටපත් වුනේ. මරණයටපත් වන විට ඒ ධර්ම
ධර්මතාවයන් සිත තුළ ක්‍රියාත්මක වූ නිසාම ඒ චුතිසිතින් අනතුරුව ප්‍රතිසන්දි විඥානයක් වශයෙන් නැවතම කුසකට පහළ වීමක් ඇති වුණා. මේ විදිහටයි මේ නැවත ඉපදීම සිදුවන්නේ. ඒකට යම් මේකින් මේ මැරෙන පුද්ගලයා රාහත් නොවිච්ච කෙනෙක් නම් ඒත වශයෙන්ම නැවත උපදිනවා. යම් මේකින් නෙවෙයි. නැහිත වශයෙන්ම නැවත උපදිනවා. එතකොට යම් මේකින් මේ සිතේලි ධර්මතාවයන් ඒ කිය අර කලින් කියපු ධර්මතාවයන් සිත තුළ නැත්නම් රහත්ෝ කෙනෙකුගේ වගේ ඔහුට නැවත ඉපදීමක් පණවන්නට බෑ. නැවත ඉපදීමක් ඇති වෙන්නට කිසිම හේතුවක් නැහැ. මොකද සිතින් සිතේලි ගලා යාමේ ශක්තිය නිරුද්ධ කරලා තියෙන්නේ. නිරායාසයෙන් සිතේලි ගලන්නේ මේ කිසිවක් උපාදාන කරන්නේ නිවනසයිත ඔක්කොම සිතින් අතහැරලා තියෙන්නේ. මුළු විශ්වයම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දැකලා තියෙන්නේ. මේවට ඇලීම, බැඳීම, තණ්හාව, අපේක්ෂාව ආදී සෑම දෙයක්ම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දකින්නේ. තමන්ගේ කය සාසිත පවතින එකම දුකක්, මේක නැති වී නිවි යන එකම ශාන්තයයි, සැනසීමක්, පිසෝයක් කියලා දකින්නේ. මේක පවතින තාක්කල් දුකේ කෙලවරක් නෑ. මේක නිවි යාම කොයිතරම් අනගි දෙයක්ද, උසස් දෙයක්ද, ඒක තමයි යා බලාපොරොත්තු ඉහළම අපේක්ෂාව. ලෝකේ සත්‍ය මරණයට බිය වෙන විට රහත් වූ කෙනෙකුගේ බලවත්ම අපේක්ෂාව බලව ඉහළම මුත්තම තැන තමයි මරණයට පත්වන එක. ඒ හැඟීම තියෙන්නේ. ඒ වගේම මම මගේ කියන හැඟීම සම්පූර්ණයෙන් නිරුද්ධ කරලා, අවිද්‍යාව නිරුද්ධ කරලා, ඒ කර්ම සංස්කාර සිත තුළින් කිසිසේත්ම ගලන්නේ මේ විදිහට සිටින අවස්ථාවක තමයි එවැනි සිතක් ඇති කෙනෙකු තමයි රහත් කෙනෙක් කියන්නේ. ඒ රහත් කෙනා මැරෙනකොට නැවත උපදින්නට තැනක් නැති වෙනවා. මේ ප්‍රතිසන්දි විඥාණයට එන්නට පිටනට තැනක් නැති වෙනවා. මෙන්න මේ தත්ත්වය නිසා තමයි නැවත ඉපදීම සිදු නොවන්නේ. ඒකට වය ධම්මාන් පස්සේවා කායස්මින් විහෙරති කියන කැලල ওই විදිහට කටයුතු කිරීමෙන් දකින්නට පුළුවන්. ඉස්සෙල්ලා අපි සමුදය ඇතිවීම දැක්කේ. මේ කියන්නේ මරණය ඇතිවීමේ හේතුව මොකද්ද? මරණය ඇතිවීමේ හේතුව ජාතිය ඇතිවීමේ හේතුවක් තියෙනවා කර්ම. ඒ විදිහට අපි පස්සට බලන්න යනකොට අර කියපු කරුණු මතුවන්නේ හදවත හදට තමාටම ඒක තේරුම් ගන්නට පුළුවන්. හැමෝටම පුළුවන් කියනවා නෙවෙයි. ප්‍රඥාව දියුණු මට්ටමට, සමාධිය දියුණු මට්ටමට ඒක පැහැදිලිවම ඒ විදිහට සිදුවන ආකාරය අත්දකින්නට පුළුවන්. එතකොට ඒක සමුදය වය කියන්නේ මේ මරණය සම්පූර්ණයෙන් නැත්තටම නැවත නූපදින ආකාරය නැති කිරීම. ඒක දකින්නට නම් ඒ නැවත ඉපදීම නැතිවන ආකාරය දකින්නට ඕන. සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා කියන කොටස් දෙකම ඊට පස්සෙව ක්‍රියාත්මක කරලා බලන්නට පුළුවන්. ඒක වැරදි. එතකොට තමන්ගේ ශරීරය පිළිබඳ තියෙන චන්දරාගය මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් මේක දුකක්, මේක දුක්ඛ සමුදය සත්‍යයක්, මේක පවතින තාක්කල් දුකේ කෙලවරක්, නිමාවක්, සීමාවක් නැතය. මේක යම් තැනක පවතිනවා නම් දුක එතනය. පවත්තන් දුක්ඛං අපවත්තන් සුඛං කියන අවබෝධය ඇතිලා තියෙනවා. පැවතීමම දුකක්, නොපැවතීමම සැපක් කියන අවබෝධය ඇතිලා තියෙනවා. මේකයි කෙරෙහි ඡන්දයක්, රාගයක්, ඇලීමක්, බැඳීමක්, තණ්හාවක්, අපේක්ෂාවක් මොකක්වත් තබා ගන්නෙ නැහැ. අනිත් අතින් මේ කය කොයිතරම් තමාට හසුරවන්නට බැරි දෙයක්ද, කොයිතරම් ආකාරයෙන් දුක් ලබා දුන් දෙයක්ද කියලා අවබෝධ වෙනකොට මේක ඒකාන්ත වශයෙන් දුකක් වෙනකොට මේක කෙරේ තියෙන ඇලීම බැඳීම අයින් කරනවා. ඒ පමණක් නෙවෙයි. මේ අපි ඇලිලා බැඳිලා ආශා කරන මේ කය මේ විදිහට මැරිලා වැටෙනවා. මැරුණාට පස්සේ අර බුදුහාමුදුරුවෝ කියන්නේ චුද්ධෝ අපේත විඥානෝ නිරත්තං කලින්ගරං කියලා. අචිරං මතයන් කායෝ පඨවින් අදිශස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තං කලින්ගරං. වැඩි කල් යන්නට මැත්තේ මේ ශරීරයේ විඥානය නිරුද්ධ වෙනවා. එතකොට මේක දරකඩක් වාගේ පැත්තකට වේශි කරනවා කියන එකයි සරල අදහස. එතකොට අපි මේ විදිහට ඇලුම් කරලා ආශා කරලා කවලා පොවලන්න හවලා කොහොම දේද බැලමේවලකම් ඔක්කොම ජීවිතේ පුරාම මේ ශරීරය වෙනුවෙන් කරන්නට සිදු වෙනවා. එතකොට එවැනි දේවල් කරපු මේ ශරීරය මේ විදිහට මලකුණක් කරලා දානවානේ කියලා හරි අවබෝධයකින් දකින්නට පුළුවන් නම් ප්‍රඥාවකින් ලොකෝ කරකිරීමක් හිතට ඇති වෙනවා. තම ඇලුම් කරන්නේ දෛත්‍ර මිත්‍ර සහෝදර සහෝදරයන් අඹදරුවන් ආදී අය ඉන්නවා. ඉතින් මේ තමන්ගේ ශරීරයේ මේ විදිහට මරණයටපත් වුණාට පස්සේ කිසිම අපේක්ෂාවක් නැතුව නිර්පේක්ෂවම ගිහිල්ලා එක්ක පොළවේ දාලා වලලා දානවා, නැත්නම් ගින්නේ දාලා පුච්චලා කලු කරලා දානවා.
මේ தත්ත්වය හරියට තේරෙනවා නම් මොකක්ද මේ කයේ තියෙන සාරවත් භාවය මේක නිසල එකක් නේද කියන අවබෝධය තමයි ඇති වෙන්නට ඕනේ. මේ ඔක්කොම මේ යහපත් කල්පනාවක් සම්මා සංකල්ප වෙනවා. ඒ වගේම මේ ඔක්කොම යහපත් දැකීම නිසා සම්මා දිට්ඨිය වෙනවා. මේ ඔක්කොම යෝනිසෝ මනසිකාර නෝනින් මෙනෙහි කිරීම. ඒ නිසා ඒ විදිහට කටයුතු කරනකොට ඒ කටයුතු කිරීමේදී පහළ වූ චිත්ත පරම්පරාවන්ගේ පුණ්‍ය ශක්තිය නියත වශයෙන්ම කවදා හරි දවසක නිවන් ලබා දීම සඳහා හේතු උපනිශ්‍රේ වෙන එක නියතයි. ඒක හේතු උපනිශ්‍රේ වෙනවා. එතකොට මේ විදිහට හිතන්නට පුළුවන්කම ශක්තිය තිබෙන්නට ඕන කෙනෙකුගේ මලමිනියක් දැක්කාට පස්සේ. උද්දමාතකම් විනීලකම් විපුප්පක ජාතං ඉදිමිලා නිල්දලා අවජස් කරනවා. ඒකම තමයි දෙීම තමයි දවසක් හරි දෙකක් හරි තුනක් හරි ගියාට පස්සේ එම්බම් වාදී කරලා නැත්නම් උන්ටත් වලටපත් වෙනවා. ඉතින් මේ විදිහට කටයුතු කරනකොට තමන්ගේ අර මේ මනමිනිස්සු අරගෙන ලෝකෙ මිනිස්සු කෑ ගහන ඒ මෝඩකම තේරුම් ගන්නට පුළුවන් වන්නට ඕන. ඊළඟට කියනවා බුදුහාමුදුරුවෝ සමුදය ධම්මාන් පස්සේ ආකාශයෙන් වේදිත ආදී පාඩේ කියලා ඉවර වෙලා අත්තිකායෝතිවා පනස සතේ පච්චපට්ඨිතා හෝති යාව දිව ඥානමත්තාය පටිච්චසතේ මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චේ ලෝකේ උපාදීති ඒවං විකෝ බික්කවේ බික්කෝ කායේ කායන් පස්සේ විහෙරති කියලා. එතකොට එහිදී කතා කරන්නේ මෙතන මේ කයක් තියෙනවා රූපකයක්. මෙතන මේ මගේ පුතෙක් නෑ මගේ දුවෙක් නෑ මගේ නෑදෑයෙක් නෑ මගේ මිත්‍රයෙක් නෑ. මේ මිනිස්සු බදාගෙන කෑ ගහන්නේ මගේ පුතා මගේ අම්මා මගේ දුව කියා මේ මලමිනි ඒකට අර ආරෝපණය කරලා මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. එහෙම එකක් එතන නෑ අත්තිකායෝතිවා මෙතන කයක් පමණයි තියෙන්නේ. ඔය මලමිනී කපන හැටියෙම දැක්කනම් එහෙම මේ අය මිනිහක් බදාගෙන අඬනවා තියා කෑ ගහනවා තියා ඒක දෙස හැරී බලන්නටවත් කැමැත්තක් දක්වන්නේ ඒ මිනිස්සු කෑ ගහ කියයි ඒක හරියට දන්නවා. අනේ මේක ඉක්මනට පැත්තකට ගිහිල්ලා වලලා කියලා කෑ ගහයි. කොහොම විදිහට කෑ ගහන්නේ? මොකද ඒ තරම් අපවිත්‍ර ඒ තරම් දුගඳහමන කොටස් මේ ශරීරයේ හැමින් යට තියෙන්නේ. මම දැකලා තියෙනවා මිනිහ කපන අවස්ථා 10-12කට වැඩි ගෑනුන්ගේ මිනිසුන්ගේ සෑම කෙනෙකුගේ මේ මිනිසුන්ගේ අවිද්‍යාව මෝඩකම කොයිතරම් බැහැගෙන අරටු බැහැගෙන තියෙනවද කියලා තේරෙනවා. අනේ මේව නොදත්කම නිසා මේ මිනිස්සු මේව අල්ලගෙන බදාගෙන කෑ ගහගෙන විලාප කියගෙන අඳෝනා දීගෙන සමහරට අවුරුදු ගණන් බැලපෙනවා. සමහරට ඊටත් වැඩි බැලපෙන අවස්ථාවක් තිබෙනවා. එතකොට Tamanට තේරෙනවා නම් මේ මෙරිලා තියෙන මොකක්ද අත්තිකායෝතිවා පනස්ස සති මෙතන මේ කයක් විතරයි. එක්කෝ ඒක ධාතු වශයෙන් බලන්න බෑ පඨවි ආපෝ තේජෝ ආයස. නැත්නම් මේ කුණප කොටසක් කියලා දකින්නට පුළුවන් මේක ඇතුලේ හැමෙන් ඇතුලේ තියෙන ඔක්කොම දුගනහමනවා. මේ කල්පනා කරන්න එක දවසක් දෙකක් තුනක් ගිහිලා මිය ගියාට පස්සේ කොයිතරම් දුගනහමනවද කියලා. අපි ඔයෙන් මෙහෙම කලේ නැත්නම් කෙනෙකුට ලංවන්නට බෑ. නාසයෙන් කම් සිදුරෝණින් ඕජස් කරන මේ පිටපැත්තලුත් ඒ තරම්ම අපිටයි. පිටපැත්තලුත් ඒ තරම්ම දුගඳයි. ඇතුල් පැත්ත ඊටත් වඩා අතිශයින්ම දුගඳයි. මෙවැනි දුගඳ ගහන දේවල් ඒ දුගඳ අර අපි බෙහෙත් වලින් ආලේප කරලා తాවකාලිකව යට කරලා තිබුණාට මේවා බදාගෙන කෑ ගහනවා නම් මගේ පුතෙක් එතන ඉන්නවයි කියලා මගේ දුවෙක් මගේ සහෝදර සහෝදරියෙක් අම්මිතාත්තෙක් ආදී වශයෙන් එතන තියෙන මෝඩකම ඒ හැර වෙන දෙයක් නෙවෙයි. ඒක නිසා මේක බලන්න මෙතන තියෙන කයක් විතරයි. මෙතන සත්‍යයක් නෑ, මෙතන ගැහණියක් නෑ, මෙතන පුරුෂයෙක් නෑ, මෙතන මමෙක් හෝ මගේ කෙනෙක් හෝ කෙනෙක් දෙයක් නෑ. ඒක නිසා මේක ඒකාන්ත වශයෙන්ම කයක් පමණයි කියන අවබෝධය තමන්ගේ ශරීරයට ඒ අවබෝධය යොමු කරනවා. මේ මගේ ඇඟත් මේ මම කියලා මගේ කියලා හිතානිට මගේ ආසා කරාට මේකේ තත්ත්වයක් මේක තමයි. මේ මම මගේ කියන එක මගේ හිතේ තියෙන හැඟීමක් විතරයි. ඒක නිසා මේකත් කයක් පමණයි, සත්‍යයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි කියලා දකින්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන. අත්තිකායෝතව පනස්ස සතිපත්චපට්ඨිතා හොති මෙහෙම කරනකොට යාවදීව ඥානමත්තාය පස්සිතති මත්තාය නැවත සීය යෝනිසෝ මනස්කාරය ඇතිවීමට නුවණ වැඩිවීමට ඒ ක්‍රියාවලිය හේතු වෙනවා. එතකොට එහෙම ඒ පුද්ගලයාට අනිශ්චිතෝච විහෙරති මේව කරේ අල්ලගෙන බදාගෙන ඒවා සම්බන්ධ වෙලා වාසය කරන්නේ. අර මලමිනිය හා අල්ලගෙන සම්බන්ධ වෙලා කටයුතු කරන තමයි මිනිහ බදාගෙන කෑ ගහන්නේ, විලාප දෙන්නේ, උස්සනකොට කෑ ගහන්නේ. ඒ අනිශ්චිතය. අනිශ්චිතය එහෙම නැහැ. ඒක ඇති දෙයක් නෑ. ඒක ඉතින් මල බලදාන එකමයි හොඳ, ඉක්මනට බලදාන එක තරමයි හොඳ, ඉක්මනට පොච්චන තරමයි හොඳ කියන එකයි අවබෝධය තියෙන්නේ. තබා ගන්න එක නෙමෙයි. ගෙනියන එකමයි හොඳ. විස බීජ පතරව හැර ඔක්කොම මේ පරිසරය දූෂණය කර තබා ගන්නවට වඩා
ඕවා විනාශ කරන එකමයි හොඳ. ඉතින් එහෙම කරනකොට නැචකින්ච ලෝකේ උපාදීති මේ කිසිවක් උපාදාන කරන්නට හිතෙන්නේ නැහැ. ඇයි මේ මරණ පුද්ගලයා මරණයට පත් වෙන්න ඉස්සෙල්ලා මේ ලෝකේ දේවල් ඔක්කොම අල්ලගෙන හිටින් දඟලුවා. තමන්ගේ ශරීරය අල්ලගෙන දඟලුවා. නමුත් ඒක අතහැරලා යන්නට සිදු වුණා. තමන්ගේ ගෑණි දරුවෝ අල්ලගෙන දඟලුවා. ඒ ඔක්කොම සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා යන්න සිදු වුණා. ඕගේ ඉඩ කණන් ගෙවල් දොරවල් යාන වාහන යන්තම් උගත්කම් ආදී යම්තා දේවල් තිබුණා නම් නැත්තම් මගේ රට මගේ ජාතිය මගේ භාෂාව මගේ ආගම කියලා බාහිර ලෝකේ තියෙන දේවල් අල්ලගෙන දැඟලුවා නම් මේ ඔක්කොම අල්ලගෙන බදාගෙන එදා දැඟලෝ ඔක්කොම අතහැරලා ඒ මනුස්සයට යන්නට සිදු වුණා. ඒ හැරෝට කරන්නට වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඒකමයි කරන්න තියෙන එකම දේ. ඒ වගේම Tamanටත් මේ தත්ත්වයට මුහුණ පාන්නට වෙනවා. ඒකාන්ත වශයෙන්ම මේ සියල්ලම මට අතහරින්නට වෙනවා. මගේ ශරීරයත් මට අතහරින්නට වෙනවා. ඒක නිසා මේවා කෙරේ අනිසම්මේ නැචකින්චි ලෝකේ උපාදීති මේවා උපාදාන කරගෙන අල්ලගෙන බදාගෙන දඟලන්නට නෙවෙයි. එහෙම අල්ලගෙන බදාගෙන උපාදාන කරගෙන ග්‍රහණය කරන දඟලන සෑම වාරයක් පාසාම සංසාර ගමන නැවත දිග්ගැස් යනවා. ඒක නිසා මේවා උපාදාන කළ යුතු නෙවෙයි කියලා මේ ඔක්කොම සිතින් අතහරිනවා. සිතින් අතහරිනවා කියන්නේ මේවා අතහැර දාලා පැත්තකට වෙනවා නෙවෙයි. අර කරන දේවල් ඔක්කොම කරනවා. තමන්ගේ ගෙවල් දොරවල් ආශ්‍රය කරන, නඩත්තු කරන දේවල්, දුවාන් පුරුෂරු බාහිරවල සතුරු කරන දේවල් හැම දෙයක්ම කලින් වගේම කරනවා. නමුත් මේ අවබෝධයේ ඇතුව මේවා සියල්ල අතහරින්න සිදුවෙන දේවල් කියලා මේවා උපාදාන කරගෙන හිටියත් අතහරින්න වෙනවා. උපාදාන කරගන්නේ නැතුව හිටියත් අතහරින්නට වෙනවා. මේවා උපාදාන කරගෙන හිටියොත් ඒකාන්ත වශයෙන්ම දුක දිගා වන්නට වෙනවා. සංසාර දිග්ගැසෙනවා. සසර දුකට බැඳෙනවා කියන අවබෝධය ඇතිව මේවා කෙරෙහි තියෙන බැඳීම අනවශ්‍ය ආකාර බැඳීම් ටික මේ විදිහට සිටුවේදී නිසි ආකාරයෙන් මිහිගොත් අඩු කරගන්නට. එහෙම නැත්නම් මේවා කෙරෙහි නැවත බැඳි කටයුතු කිරීම නිසා සංසාරයේ දිගින් දිගට ගමන් කරන්නට සිදුවෙනවා. මේ දක්වා සංසාරේ පුරා ඒ දේ සිදු වුණා. මේන් පසුවත් ඒ දේ නිම කරන්නට උත්සාහ ගත යුතුයි. මේ විදිහට කායමේ නවසීවිතකේ පළවෙනි කොටස අපි මේ විතර සරලව කෙටියෙන් විස්තර කරේ. ඊළඟට කොටස් වලට මේ විදිහට පිළිපදින්න ඕනේ. ඒව ගැන විස්තර කියන්නේ. නමුත් ඒ ඉතිරි කොටස් 9යි දැන් අපි මේ ප්‍රකාශ කරන්නේ. පළවෙනි එක කියා අවසන්. ඒකේ මොකද්ද? ඒකම තංගා, දෙීම තංගා, තීම තංගා, දවසකෝ දෙකකෝ දෙනවා ගිහින් විපුබ්බජාතං ඕජස් කලන ඒ වගේම උද්දමාතකම් විනීලකම් ඉදිමලා නින්දලා තියෙන මලවිනිය. මේ පළවෙනි එක. මේ මලමිනිය මෙහෙම තියෙනකොට ඉස්සර කාලේ මලමිනිය ගිහිල්ලා මේ දැන් වගේ බලලන්නේ කොච්චර නැහැ. බුදුහාමුදුරුවෝ කාලේ සෝම් පිටින්නේද වීසි කරලා එනවා. වීසි කරලා එනකොට ඒකේ තුනෙක් සත්තු කඩාගෙන කනවා. එක්කෝ කපුරු ඇවිල්ලා කනවා, උකුස් ඇවිල්ලා කනවා, බාල්ලෝ, සිවල්ලෝ ආදී විවිධ සත්ත්වයන් ඇවිල්ලා කෑලි කඩ කාපු මලමිනිය. අන්න ඒ මලමිනියක් දැකලා ඒ විදිහටම කල්පනා කරනවා මගේ ශරීරයටත් මේ තත්ත්වයට පත් වෙනවා. මගේ ශරීරයේ මේ තත්ත්වයට ඉක්මවා ගොස් නැහැ කියලා අර කලින් කියපු ආකාරයෙන් සිටිලි තවත් ගැඹුරු ආකාරයෙන් සිතන්නට පුළුවන් වෙනවා. පුනච්වරම් බෙක්කේ බෙක්කෝසේ තප්පසේ ශරීරං සීවතිකා චඩිතං කාකේ වකජ්ජමානං කුල්ලේ වකජ්ජමානං ගිජ්ජේ වකජ්ජමානං සුපානේ වකජ්ජමානං සිගාලේ වකජ්ජමානං විවිධේ පානක ජාතේ හේකජ්ජමානං විවිධ සත්‍යයන් විසින් කෑලි කඩ ඇති මල සිරුරේ තත්ත්වයයි ඊළඟ අවස්ථාව. ඊළඟ තුන්වෙනි අවස්ථාව. පුනච්චබලම් වික්කේ වික්කෝසේ තබ්බේවත්සේ ශරීරං සීවතිකා චඩිතං අට්ටි සංකලිකං සමන්ත ලෝහිතං නහාරු සම්බන්ධං. මේ මලමිණිය මෙහෙම තියෙනකොට ඕකේ හැම කුණුවේ යනවා. දීවි යනවා. කන්දයි පැත්තේ පලාතින්නට බෑ. ඒකේ වටේට ගිය ඒක හැම ශරීරයෙන් ගන්න ඕජස් නිසා වටේට තියෙන තනකොළ පවා අලු පැහැ ගැන්විලා පලාතම දුකනමලා තියෙනවා. මම එහෙම දැකලා තියෙනවා. එතකොට ඒ තත්ත්වෙටපත් වෙනවා. හැම ඔක්කොම දී වෙලා ගිහිල්ලා. එතකොට තියෙන්නේ මොකද්ද? සමස්තලෝහිතං නහාරු සම්බන්ධං අට්ටි සංකරිකං. ඇට සැකිල්ල මස් වලින් වැහිලා නහර වලින් බැඳිලා. දෙයක් තියෙනවා. මේක තමයි තුන්වෙනි අවස්ථාව. ඊළඟ එක කියන්නේ අට්ටි සංකලිකං ඇටසැකිල්ලක් මේ තියෙනවා. නිම්මංශ ලෝහිතමක් කිත්තන්නහාරෝ සම්බන්ධ. මස් නැති නිම්මංශ කියන්නේ මස් ඔක්කොම දියවිලා ඉස්සලහම දියවි ගියා. දැන් මසුත් කුඩේ දියවි පත්තේ පලාතින්න බැරුව ගඳ ගහමින් යනවා. දියවි යනවා. දියවි ගියාට අර ලී තැවරෙනවා. ඇට
තියෙනවා නහර ටික තියෙනවා. කියන්නේ ඇට සැකිල්ල නහර වලින් සම්බන්ධ වෙලා ලේ තැවරිච්ච මලමිනියක්. ඒ තත්ත්වයටපත් වෙච්ච එකයි ඊළඟ අවස්ථාව. ඊට පස්සේ කියන එක අපගත මනස ලෝහිත නහරු සම්බන්ධම්. මස්නේ මොකක්වත් නැහැ. ඇටකැලි ටික තියෙනවා නහර වලින් සම්බන්ධ වෙලා ඉච්චරයි. දැන් මෙතන කොටස් තුනක්. ඇට සැකිල්ල තියෙනවා ඒක මස් වලින් සහ ලේ වලින් නහර වලින් සම්බන්ධ වෙච්ච අවස්ථාවක්. හැම ඔක්කොම දියවිලා. ඊට පස්සේ මස් ටික දියවිලා ගිහිල්ලා නමුත් නහර තියෙනවා ලේ ගෑවිලා තියෙනවා. ඊළඟ එකේ මස් ටිකක් දැන් දියවිලා ගිහිල්ලා නහර ටිකයි ඇට ටික විතරයි ඉතිරිලා තියෙන්නේ. දැන් ඊට පස්සේ අවස්ථාව පුනිත්පනම් බික්කේ විකෝසේ තප්පසේ සාරයන් සේතිකාදිකද්දං අට්ඨිකානි දිශා විදිශාස වෙක්කිට්ඨානි අඤ්ඤේන අත්තට්ඨිකං අඤ්ඤේන පාදට්ඨිකං අඤ්ඤේන දංගට්ඨිකං අඤ්ඤේන ඕරට්ඨිකං අඤ්ඤේන පිට්ඨිකට්ඨිකං අඤ්ඤේන සේසකට්ඨං ආදී වශයෙන් දැක්කෙනේ. මේ දැන් අර ඉස්සෙල්ලා තිබුණු මලමිනිය දැන් නහරවල දියේවත් කුණේ ගියා. දැන් ඇටකටු ටික පැත්තකට විසිරෙනවා. ඔන්න එක පැත්තක පාදයට, තව පැත්තක අත්වලයට, තව පැත්තක කටියට, තව පැත්තක පිටකටුවට, ජංගයට මේ වගේම බෙල්ලයට, කටු ශීර්ෂයට අහන් කියන්නේ හිස් කබල ඕව පැත්තකට විසි වෙලා. මේවා මනසින් සමාධියෙන් දකින්නට පුළුවන් වෙන්නට ඕනේ. මෙන්න මේ විදිහටපත් වෙනවායි කියලා. අන්න ඕක ඊළඟ අවස්ථාවට මලමිනිය ඊළඟ අවස්ථාව. මේවා අද කාලේ දක්නට ලැබෙන්නේ නැහැ. මොකද ඔක්කොම පුච්චලා වලදාලා තියෙනවානේ. නමුත් මේක සිතින් දකින්නට පුළුවන් මේ தත්ත්වයටපත් වෙනවායි කියලා අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවේ සමාධිය. ඉතින් ඊළඟට අටකට ඔක්කොම මේවා වුණාට පස්සේ අට්ඨිකානි පුඤ්ජකිතානි තේරෝ වස්තිකානි. මේ ඇටකටු අවුරුදු ගානක් ගියාට පස්සේ වැස්ස ආදී විවිධ හේතුන් නිසා වතුර යෑම ආදී නිසා එක තැන් වල බෙද ගැහෙනවා. ඒ කියන්නේ ඉස්සර තැන් වල ඇටකටු වෙන අතේ ඇටකටු පැත්තක තියෙනවා, කවාදේ ඇටකටු පැත්තක තියෙනවා. ඒ ශරීරයේ ඒ ඇටකටු පැත්තකට විසිරලා තියෙනවා. අර සම්බන්ධේ නැහැ. ඉස්සෙල්ලා මිනිහෙක් වාගේ පෙනිච්ච එක දැන් වෙන් වෙච්ච ඇටකටු ගොඩක්. මේ ඇටකටු කොට දැන් අවුරුදු දෙකක් යනකොට අර හේතුන් නිසා තැන් වල ඒ ඇටකටු ගොඩ ගැසී තිබෙන අවස්ථාව ඊළඟ අවස්ථාව. ඊට පස්සේ කියන්නේ දැන් පුනිත බණ බික්කේ දෙකෝසේ දාපස්ස සරලසිතිකා චට්ටිකං අට්ඨිකානි සංඛවන්නු පණිබාන. ඒ කියන්නේ හග්ගිඩියක පාටට බඳු ඇටකටු පස්සෙන් හග්ගිඩිය යන්තම් අලු පැහැයට බඳු පාන අන්න එවැනි පැහැයට බඳු ඇටකටු ගොඩ දකින්න. ඒකත් එක. ඊට පස්සේ කියන්නේ අට්ඨිකානි පෝතේනි චුන්නක ජාතානි. මේ ඇටකටු ටික දිරදිරා ගිහිල්ලා මේ පස්සේ යන තත්ත්වය දකින්න. ඒ කියන්නේ අතින් වම් පොඩි කරලා තියෙනවා එහෙම ඇටකටුවක්. ඒක දබරගිල්ලේ මාපටගිල්ල තියලා ඒ ඇටකැලිය අල්ලලා මෙහෙම පොඩි කරපුවාම නිකන් රටහුණු කැලලක් අපිට හයියෙන් පොඩි කරන්න පුළුවන් වගේ පොඩි වෙලා ගිහිල්ලා තියෙනවා. අට්ඨිකානි පෝතේනි චුන්නකජ. ওই විදිහට නවශීවිතකේ කියනවා. ඒක පිළිවෙලින් කියනවා නම් දවස් දෙකක් තුනක් ගිහිල්ලා ඉදිමිලා නිල්ලලා ඕජස් කරන අවස්ථාව තියෙනවා. ඔය තත්ත්වයේ ඉක්මවා ගියාට පස්සේ ඒත් එක දවසක් යනකොට සත්තු කාලා රෙම්මින් කඩාගෙන කකුල් වල කෑලි කඩාගෙන මස් වල කෑලි කඩාගෙන මේ කන් වල මූණ වල තැන් වල මස් කෑලි කඩාගෙන කාපු අවස්ථාව. ඊළඟ අවස්ථාව දැන් හැම ඔක්කොම කුණු වෙලා ගිහිල්ලා දියවිලා. නමුත් මස් තියෙනවා, ලේ ගතියක් තියෙනවා, නහර වලින් සම්බන්ධ වෙච්ච ඇට සැකිල්ල. ඊළඟ අවස්ථාවේදී මස් ටිකක් කුණේ ගිහිල්ලා. දැන් මස් ටිකක් කුණේ ගියාට මොකද ලේ තියෙනවා, තැවරිලා තියෙනවා, නහරයි ඇටකටු ටිකයි තියෙනවා. ඊට පස්සේ අර නහර ටිකක් කුණේ ගිහිල්ලා ඇටකටු ටික පැත්තක තියෙනවා. විශේෂයෙන් අර එත මෙහාට වෙලා. මේ විදිහට එහෙම ඇටකටු වල අවස්ථාවක් මේ. ඊට පස්සේ මේ ඇටකටු එකට ගොඩ ගැහෙනවා. එක තැනකට ගොඩ ගැහෙනවා. ඒ කියන්නේ තැන් වල තිබිච්ච ඒවා විවිධ හේතුන් නිසා ගොඩ ගැහෙනවා. ඊට පස්සේ මේ ඇටකටු අර වර්ණ පාට වෙනස් වෙනවා. හග්ගෙඩියක පාට බඳ තත්ත්වයටපත් වෙලා යනවා. ඊට පස්සේ මේ ඇටකටු ටික දිරදිරා යනවා. මෙන්න මේ විදිහට නවශීවිතකේ කොටස් 9ක් දක්වා තිබෙනවා.
මේ කොටස් 9 අනුව සිතුවිලි පවත්තන කෙනෙකුට හරියට සමාධිය තියෙනවා නම් භාවනාව තියෙනවා මෙන්න මරේට ඉස්සලා මරමිනියට පත්ව අවස්ථාව මෙන්න මේ විදිහට ඉදුණා නිල්දුන ඕජස් කරන මේ විදිහට මෙන්න දැන් ඔන්න සත්තු කණ එක කෙසේ වෙතත් හැම කුණුයි යනවා දැන් මේ හැම ගැලවිලා ගියා මාස්ටික කුණුයි ගියා ඔන්න නහරත් කුණුයි ගියා ඇටකටු වෙන්න මෙහාට විසිරලා යනවා දැන් මේ ඇටකටු විසිරී යන ආකාරය හරියට දකින්න පුළුවන් නම් තමන්ගේ ශරීර නිමිත්ත එතකොට නොපෙනී යන්න පුළුවන් ඒ කියන්නේ අනේ මේකනේ මේ මාළුකට ඇඟක් කියලා හිතානේ කියලා දැන් මෙතන කෝ ශරීරයක් කියන අවබෝධය ඇති වෙනකොට හරියට නෝනින් දැක්කොත් එහෙම තමන්ගේ ශරීරයේ රූප නිමිත්ත තමන්ගේ සිතට වැටෙන එක නැති වෙනවා. දැන් මේ ඇටකටු තැන් වල බඩ ගැහෙනවා. ඒකත් එතකොට බලනකොට මේ ඉස්සලා මිනිස්සෙක් වශයෙන් සත්‍යයක් වශයෙන් දිස්සෙච්ච එක නෙමෙයි ගොඩ ඇටකටු ගොඩ වල වශයෙන් තියෙන්නේ. මේ දිස්සෙච්ච එක තමයි මෙහෙම දිස්සන්නේ කියලා ඒ අවබෝධය ඇති වෙනවා. දැන් මෙහෙම යනකොට මේ ඇටකටු වර්ණ වාට වෙනස් වෙලා ඒ තත්ත්වය. ඊට පස්සේ මේවා අල්ලු හුණු භාවයට පත් වෙනවා. කියන්නේ කුඩු වෙලා යන පස්සෙලා යන මේ චුන්නක જાති හුණු වෙන જાතයට පත් වෙනවා. මේක හරියට දකින්නට පුළුවන් නම් මේ මුළු ශරීරයේ ඇටකටු ගොඩම මේ අධීරයට මානවාගේ මලවිඤ්ඤ මේ විදිහට පස්සන දැන් උන්න අන්තිමට ඇට සැකිලි තුනන ඒ ඇට සැකිල්ලත් අනිකරම හුණු භාවයට කුඩු වෙලා අඩු වෙලා යන අඩු භාවයකින් හුණු භාවයනේ ඒක වඩා හොඳයි. අඩු වෙලා යන තත්යකට පත්ලා විසිරී යන මෙතන කොමම කියලා මේ ශරීරය ගන්නට මෙතන කොස්සත්ය කියලා ශරීරය තුළ ගන්නට ජීවියක් කියලා ගන්නට ආත්මයක් කියලා ගන්නට එහෙම නැත්නම් ගැහණිය පුරුෂයෙක් කියලා ගන්නට මොකක්ද තියෙන්නේ කියන අවබෝධය සහිතවම ඒ අත්දැකීම් හරියට දකින්නට පුළුවන් නම් මේ සියල්ලම වශයෙන්ම නිවි යනවා කියන එකෙන් අදහස් කරන්නේ කය සම්පූර්ණ තමන් භාවනා කරන අවස්ථාවේ තමන්ගේ ශරීරයේ නිමිත්ත රූප නිමිත්ත සිතට වැටෙන එක සම්පූර්ණයෙන්ම නැති වී ගොස් ඕලාරික හිස් භාවයකට සිතපත් වෙනවා. මෙන්න මේ ඕලාරික හිස් භාවයටපත් වුණාට පස්සෙ ඒන් එහාට නිවනට සිතපත් කර ගැනීම සඳහා වැඩ කටයුතු කළ යුතු ආකාර මේ ඉස්සෙල්ලා සෑම දේශනාවකදී වාගේ බොහෝ අවස්ථාවලදී කියලා තියෙනවා. ඒ විදිහට පිළිපැදීම තුළින් නිවනට උනස් සිතපත් කර ගන්නට පුළුවන්. එතකොට ඒ විදිහට කටයුතු කරන්නට මේ උත්සාහ කරන භාවනා කරන සමාධිය ටිකක් ඇති වෙලා තමයි මරණයටපත් වෙනවා. මෙන්න මේ විදිහට නිල්ලෙනවා මේ විදිහට ඕජස් කරනවා මේ විදිහට දුක තහමනවා කෙනෙකුට ළඟට කිට් වෙන්නටත් බැහැ. ඊට පස්සේ මේවා හැම කුණු යනවා වෙන්න මාස් කුණේක යනවා මේ නහරත් කිනෙනවා ඊට පස්සේ ඇටකටු ටිකේ විතරයි ඇටකටු තැන් වල විසිරෙනවා එහාට අතේ ඇටකටු වෙන පැත්තක කකුලේ ඇටකටු වෙන පැත්තක ඊට කබල වෙන පැත්තක මේ ඔන්න ඊට පස්සේ ඒක තැන් වල එකතු වෙනවා ඒකතු වෙච්ච ඒවා පාට වෙනස් වෙලා දුඹුරු සුදු පාළු පාටට හැදෙනවා මේවත් ඒවා දිර පස්සේ යන කුණු පොළොවටම පස් වෙනවා කියන එක හරියට නුවණින් දකින්න බලන්න. මෙහෙම දකිනකොට මේ කය කෙරේ තියෙන ඇලීම බැඳීම තරම දුරට අඩු කර ගන්න පුළුවන්. මේක සාරවත් ධර්මයක්, හරවත් ධර්මයක් කියන එක මේක වටිනා දෙයක් කියලා හිතාගෙන එක නැති කර ගන්නට පුළුවන්. නිවන් යන මාර්ගය, මේ ලෞකික ජීවිතේ ගමන් කරන මාර්ගය දෙකක්. මේ මම කිව්වේ නිවන් යන මාර්ගය. එහෙම කරනකොට තමන්ගේ දරුවනුයි, අම්මලා තාත්තලා, සහෝදර සහෝදරියෝ ඔක්කොම ඇසින් බලන්නට ඕනේ. ඒ බලනකොට ලෝකේ කිසිම තැනක කිසිම සත්‍යයක් දකින්නට හැමතැනම රූපය තුළ දකින්නට පුළුවන් වන්නේ ඔය තත්ත්වය. ඒතකොට තමන්ගේ පුතා බැලුවත් කොයි වෙලාවෙ මෙයා මම ඉස්සර වෙලා යයිද මගේ පුතා ඉස්සර වෙලා යයිද මගේ ගෑණි ඉස්සර වෙලා යයිද මිනිහා ඉස්සර වෙලා යයිද ඒව කියන්නේ කවුරුත් දන්නේ නැහැ. කවුරු ගියත් ඔය තත්ත්වය තමයි. දැන් මේ අල්ලගෙන බදාගෙන දඟලන ඇඟවල් ඒ තත්ත්වෙටපත් වුණාට අල්ලනවා බදාගෙන දඟලනවා තියා අත්තවත් තියන්නට කැමති වෙන්නේ. අර බුදුහාමුදුරන් කාලේ ශීර්මා කියලා ඉතාල රූමත් දෙවනක් වගේ ගණිකාවක් කියන්නේ ඒක හාමුදුරුවෝ දැකලා මේ රූපය මෙයාට කණ්ඩත් බැලු ගියා. පින්නපාති කියන පාත්‍රේ පැත්තට විශේෂක කන්නේතෝ පැත්තකට නිදාගත්ත ශීර්මා ගන්න ඒ කාන්තාව නැත්තම් මට මේ ජීවිතේ වෙන්නේ මම මෙහෙම කන්නේතෝ මැරෙනවා. කොයිතරම් පරිලාහයක් ඇති වෙන්නේ නැද්ද කියලා හිතම ඒ තරම් රූමතයක්. ඉතින් කරුණ හොඳ වෙලාවට ඕන නරක වෙලාවට මම දන්නේ මොකන වෙලාවටද කියලා කොහොමුණත් ඒ සීමෝ කියන ගණිකාව මැරුණා. ඒක ඒ දවසට බුදුහාමුදුරුවෝ නියම කළා මේ තේමහ ගණිකාවේ මලගිනිය බලලන්න තෝනට ගිහිල්ලා විසිකරන්නට එපාය. දවස් කීපයක් තියාගන්න කියලා රජුරන් නියම කළා. ඉතින් රජුරෝ නියම කළා දැන් දවස් 4-5ක් දැන් කුණු වෙලා ඕජස් කරන නිල් වෙලා අරතරේ වෙලා අසරනේ. දැන් ඉතින් දෙතනමනවා මැස්සොත් වහනවා. ඉතින් මිනිස්සු
රැස් කරවන්නේ කියලා බුදුහාමුදුරුවෝ නියම කළා රජතුමාට. ඉතින් මිනිස්සු රැස් වුණා. ඊට ඉස්සෙල්ලා මේ කාන්තාවට එක රැයක් දෙන්නට රුපියල් අද කාලයට නම් 50000 60000 වියදම් කරලා යනවා. ඉතින් බුදුහාමුදුරුවෝ නියම කළා මේ කාන්තාව ගන්න අපි තුන් 50000කට කවුරු හරි ගෙනියන්න අද රැයට කියලා. කවුරුත් ඉන්නේ. ඊට පස්සේ ගාන අඩු කරන ඉතින් 10000 5000 4000 ඔය විදිහට ගානට 10000 500 අඩු කරගෙන කවුරු හරි මේ මලමිනිය නිකන් අරගෙන යන්න දෙන්න කියලා කියනවා. බුදුහාමුදුරුවෝ කිව්වා රජතුමාලා. කිසි කෙනෙක් නිකන් ගෙනියන්නටවත් කැමති වෙන්නේ නැහැ. ගෙනියනවා කියා ඒ දෙස බලන්නටවත් කැමති නැහැ. ඕක තමයි නියම සත්‍යය. මෙවැනි කයක් තමයි මේ අපි අගය කරන්නේ. මෙවැනි කයක් තමයි අපි මේ ඇලුම් කරන්නේ. මෙවැනි කයකට තමයි අපි මේ ඇලුම් කරන්නේ. ඒක නිසා මේ தත්ත්වය හරියට තේරුම් ගන්න මේ ප්‍රාණය නිරුද්ධ වුණොත් මේ කයේ தත්ත්වය මොකක්ද කියලා. අතිශයින්ම දුරදහමනවා. අතිශයින්ම පිළිකුල්. මරෙන්ද ඉස්සෙල්ලත් මේ සමාජයේ තියෙන සෑම කොටසම පිළිකුල් මේ පිළිකුල අපේ ශරීරයේ කෙරේ තියෙන චන්දරාගය විශේෂයෙන්ම කාමරාගය අඩු කර ගැනීම සඳහා හේතු උපනිශ්‍රේ වෙනවා. මේ අනුව පිළිපැදීමෙන් මා කලින් කී විදිහට නිවන ශාසනයට පුළුවන් ශක්තිය ලැබෙනවා ඇති. එතකොට මේ දක්වා කියපු කරුණ වල කෙටි සාරාංශය මේකයි. මල්මිනියක් දැක්කාට පස්සේ සිටිය යුතු තමන්ගේ මානසිකාර පැවැත්විය යුතු ආකාරයයි අපි ඉදිරිපත් කළේ. බුදුහාමුදුරුවෝ කියන්නේ අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවී ඒතංගන තීතිති මගේ කයත් මේ தත්ත්වයටපත් වෙනවා මේ தත්ත්වයේ ඉක්මවන්නේ එහෙම හිතන්න. ඒක අපි ටිකක් විස්තර වශයෙන් ඉදිරිපත් කළේ මේක ඒකාන්ත වශයෙන් දුකක් කියලා දකින්නතිය. ඒකාන්ත වශයෙන් මේක දුක්ඛ සමුදය සත්‍යයක් කියලා දකින්නතිය. ඊට අමතරව මේකේ සමුදය හා වය දැකීමේදී නැවත නැවත ඉදීමේ හේතුව දකින්නතිය නැවත ඉදීමේ නැතිවීමේ හේතුව දකින්නතිය. ඊට අමතරව මෙතන සත්‍ය පුද්ගලයේ කාත්මය කියලා ගන්නට කිසිවක් නැත. මෙතන රූප ගොඩක් පමණයි කයක් පමණයි. ඒක අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරනකොට විලාපකින් හැදීම් වැළපීම් ආදී ඔක්කොම නැති වෙනවා. ඊට අමතරව මේ විදිහට මේ කයක් වශයෙන් දැක්කාට පස්සේ මේවා කෙරෙහි තියෙන බැඳීම හැදීම උපාදානය අයින් කරනවා. මොකද මේ මරණයට පත් වෙනකොට මේ සියල්ලම අතහරින්නට වෙනවා තමන්ගේ ශරීරය සහිතම. ඒ නිසා මේවා කෙරෙහි බැඳි ඉඳලා සංසාරයේ දිග්ගස්ස ගන්නතෝ අතහරිනවා. මේ විදිහට කටයුතු කිරීම තුළින් අපට පුළුවන් ශක්තිය ලැබෙනවා කාමයේ තමන්ගේ රූපකය සහ තම ඇසුරු කරන අයගේ රූපකයන් පිළිබඳ තියෙන මේ බලවත් ඡන්දේ බලවත් රාගේ බලවත් ඇලීම බලවත් බැඳීම අඩු කරගන්න සම්පූර්ණයෙන් නැති කරගන්නට නැහැ කියන්නත් පුළුවන් ධර්මද්‍රයට අඩු කරගන්නත් පුළුවන්. එහෙම කරනකොට අන්තිමේදී භාවනා කරන විට මේ මලමිනියකට තමන්ගේ ශරීරයේ පස්සන ආකාරය මේ කියන අවස්ථා 9ට ක්‍රමයෙන් මේ ශරීරයේ පස්සන ආකාරය නෝනින් දැක යන විට අර ඇටකටු හැම පැත්තටම විශ්‍රී යන ආකාරය දැක්කොත් එතෙන්දිත් කය ශරීරයේ තමන්ගේ ශරීරයේ දෙදට නොකිනිය යන්නට පුළුවන් කියව. ඊට අමතරව අවසාන වශයෙන් අපි කියවා මේ ඔක්කොම තුන්න බෙදාතානි කුණු බවට අලු බවට පත් වෙලා මේවා නැති යන ආකාරය දැක්කොත් එහිදී ශූන්‍යතාවයට සිදුපත් කරගන්නට පුළුවන් බව ප්‍රකාශ කළා. ඒ තත්ත්ව දෙකම ඉක්මවා යමින් ඊට පස්ව නිවන් ගන්න ලබන්නට පුළුවන් ඒ ශූන්‍යතාවයෙන් ඉක්මවා යමින් ඒ අනුව පිළිපැදලා මේකට මේ ජීවිතයේදී හෝ අනුමත භවයකදී හෝ නිවන් ලැබීමට මේක හේතු වාසනාව වේවා කියලා අපි ආශිර්වාද කරමින් මේ දේශනාව මෙතනින් නිම කරන්න. දෙවියන් දෙපින් දෙන්න ආකාශත්හාජ කියන පාඩේ කියන්නේ ආකාශත්හාජ බුම්මත්හා දේවානංගමයි දිකා පුඤ්ඤං තමන් මෝදිතා චරණකන්ද ශාසනං ආකාශත්හාජ බුම්මත්හා දේවානංගමයි දිකා පුඤ්ඤං තමන් මෝදිතා චරණකන්ද දේශනං ආකාශත්හාජ බුම් පුඤ්ඤන්තං මොදිතා චන දක්ඛන්තු මම් ප්‍රාන්ති ප්‍රාර්ථනා කරන ඉන්න පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යයි සම්මේ පුඤ්ඤං සවක්ඛ්‍යාවන් හෝතු සම්බ දුක්ඛා පමුච්චතු මේ ක්‍රසියෝ කුසල ශක්තිය මේගේ මෙලොවේ හපත පරලොවේ හපත සලසේවා ඊට අමතරව ඒකාන්ත වශයෙන් නිවන සීම සඳහා මේ කුසල හේතු වාසනා වේවා. අභිවාදන ශ්‍රී විස් නිච්ඡම් බුද්ධ පිතායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති